අද මං ඇග්‍රි ක්ලාස්රූම් විතින් කතා කරන්න හදන්නේ උසස් පෙළ කෘෂි විද්‍යා පාඩම් මාලාව කොහොමද සැකසීලා තියෙන්නේ කියලා. මොකද මුලින්ම ඇග්‍රි ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මොනවාද මේ අපි ඇග්‍රි කියලා ඉගෙන ගන්න හදන්නේ. මේ සබ්ජෙක්ට් එකේ මොන වගේ ඒරියාස් ගැනද කතා කරන්නේ? අපිට මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න පුළුවන් වෙයිද? මේ කියන දේවල් අපිට තේරෙයිද වගේ ගොඩක් ප්‍රශ්න ඔයාලට එනවනේ. ඒකට උදව්වක් විදිහට තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ ඇග්‍රි කියන සබ්ජෙක්ට් එක හරිම ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්. ඔයාලට හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක. දැන් අපි පාඩම් මාලාව දිහාට හැරුණොත් 12 13 ශ්‍රේණි දෙකම සඳහා ඒකක එහෙමත් නැත්නම් යුනිට්ස් 19කින් තමයි මේ සිලබස් එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ 12 13 ශ්‍රේණි දෙකේම යුනිට්ස් 19යි තියෙන්නේ. 12 වන ශ්‍රේණියේ යුනිට්ස් 11කුත් 13 වන ශ්‍රේණියේ යුනිට්ස් 8කුත් විදිහට ඔක්කොම යුනිට්ස් 19යි. ඉතින් මේ වීඩියෝ එකේ මම මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 වන ශ්‍රේණියේ පාඩම් මාලාව කොහොමද සැකසීලා තියෙන්නේ කියලා. මං ඔයාලට කිව්වනේ 12 වන ශ්‍රේණියේ යුනිට්ස් 11ක් ඉගෙන ගන්න තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ පාඩම් ටික තමයි ඔයාලට 12 වන ශ්‍රේණියේ ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනි පාඩම තමයි ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ කෘෂි අංශයේ දායකත්වය. දෙවෙනි පාඩම විදියට දේශගුණ විද්‍යාව, ඊළඟට පාංශු විද්‍යාව, ශාක පෝෂණය, පිම් සැකසීම, ජල සම්පාදනය, ශාක කායික විද්‍යාව, ශාක ප්‍රචාරණය, ශාක අභිජනනය හා ජාන සම්පත් සංරක්ෂණය, පාලිත එහෙමත් නැත්නම් ආරක්ෂිත කෘෂි කර්මාන්තය. 11 වන පාඩම විදියට නිර්පාංශු වගාවත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දැන් එකපාරටම මම ඔයාලට මේ යුනිට්ස් ටික කියාගෙන ගියාට ඔයාලා දන්නේ නැහැ මේ එක් යුනිට් එකේ මොනවා ගැනද කතා කරන්න කියලා. ඉතින් මම මේ හැම යුනිට් එකක් ගැනම one by one roughly explain කරගෙන යන්නම්. ෆස්ට් යුනිට් එක තමයි ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කෘෂි අංශයේ දායකත්වය. මේ යුනිට් එකේදී මූලිකවම කතා කරන්නේ කෘෂි විද්‍යාවේ අරමුණු සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කෘෂි කාර්මික අංශයේ ලැබෙන දායකත්වය ගැන. ඒකෙදී මේ කෘෂි කර්මාන්තයේ තාක්ෂණයේ සහ කළමනාකරණයේ සංයෝජනයක් එහෙමත් නැත්නම් එකතුවක් වෙන්නේ කොහොමද කියන කාරණයක් කතා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය කොහොමද විකාශය වුණේ සහ කෘෂි කර්මාන්තයේ ස්ටෙප් බයි ස්ටෙප් සංවර්ධනය වුණේ කොහොමද කියන කාරණාවත් මේ යුනිට් එකේදී කතා කරනවා. ඒ වගේම තමයි දැන් අපි කෘෂි කර්මාන්තයේ දියුණු කරනකොට එහෙම නැත්නම් සංවර්ධනය කරනකොට විවිධ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරනවානේ. අන්න එහෙම ප්‍රතිව්‍යුහගතකරණය කරනකොට රජය විසින් විවිධ කෘෂිකාර්මික ප්‍රතිපත්ති ගේනවනේ. උදාහරණ විදියට කිව්වොත් ඉඩම් හා භූමි භාවිතය ගැන අපිට ප්‍රතිපත්ති තියෙනවා. වාරි හා ජල කළමනාකරණය ගැන ප්‍රතිපත්ති තියෙනවා. පොහොර පිළිබඳව ප්‍රතිපත්ති තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රතිපත්ති වලින් මේ කෘෂිකාර්මික සංවර්ධනය ප්‍රතිව්‍යුහගතකරණය කරනකොට මේ කාර්යභාරය විදියෙන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන කාරණයක් මේ පාඩමේදී කතා කරනවා. ඔයාලා අහලා ඇති දල දේශීය නිෂ්පාදනය එහෙමත් නැත්නම් gross domestic production GDP අගය කියලා දෙයක්. ඉතින් මේ දල දේශීය නිෂ්පාදනයේට කෘෂි කාර්මික අංශයෙන් ලැබෙන දායකත්වය කොයි වගේද? මේ කෘෂි කර්මාන්තයේ දියුණු කරන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන මෙන්න මේ පාඩමේදී කතා කරනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් රජය විසින් මේ කෘෂි කර්මාන්තයේ දියුණු කරන්න ණය සහ සහනාධාර ලබා දෙනවා. සහ මේ කෘෂි නිෂ්පාදන සඳහා සහතික මිලක් නියම කරලා තියෙනවා. මෙන්න මේ වගේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන මේ පාඩමේදී විශේෂයෙන් කතා කරනවා. ඒ වගේම කෘෂි කර්මය ආශ්‍රිත කර්මාන්ත හා සේවා තියෙනවානේ. අන්න ඒ ගැනත් පැහැදිලි කිරීමක් මේ පාඩමෙන් අපිට ගන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා මේ කෘෂි කර්මාන්තයට ආශ්‍රිත විවිධ ගැටලු අපිට එනවා. ඉතින් මෙන්න මේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න, සේවාව ලබා දෙන්න ආයතන තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ආයතන ගැන මෙන්න මේ පාඩමේදී කතා කරනවා. උදාහරණ විදිහට කිව්වොත් රාජ්‍ය අංශ ආයතන තියෙනවා, රාජ්‍ය නොවන ඒවා තියෙනවා, පෞද්ගලික ආයතන තියෙනවා, අන්තර්ජාතික මට්ටමේ ආයතන තියෙනවා. මෙන්න මේ ආයතන ගැන මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ පාඩමේ. අවසාන වශයෙන් මේ පාඩමේදී කතා කරනවා කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීම සඳහා අපේ රට තුළ දෙන විභවය කොයි වගේද කියලා.
ඉතින් මේ පළවෙනි යුනිට් එක දිහා බැලුවම ඔයාලට තේරෙනවා ඇති ඇග්‍රිකල්චර් කියන සබ්ජෙක්ට් එකේ මේ ඇග්‍රිකල්චර් සම්බන්ධයෙන් බේසික් නොලෙජ් එකක් ඔයාලට මේ පාඩමේ මූලිකවම ලැබෙනවා. සාමාන්‍ය පෙළට ඇග්‍රි නොකරපු කෙනෙක්ට වුණත් බය නැතුව උසස් පෙළට ඇග්‍රි තෝරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ සිලබස් එක හදලා තියෙන්නේ. දැන් අපි බලමු සෙකන්ඩ් යුනිට් එක කොයි විදිහටද සැකසීලා තියෙන්නේ කියලා. සෙකන්ඩ් යුනිට් එක තමයි දේශගුණ විද්‍යාව. ඉතින් මේකෙදි දේශගුණික සාධක භෝග නිෂ්පාදනයට වැදගත් වෙන විදිහ තමයි කතා කරන්නේ. ඒ වගේම මේ යුනිට් එකේදී කතා කරනවා කෘෂි කාලගුණික ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. සහ කෘෂි කාලගුණික ඒකකයක තියෙන උපකරණ මොනවාද කියලාත් ඒ එක් උපකරණ වලින් කාලගුණික දත්ත එකතු කරන්නේ කොහොමද කියලාත් කතා කරනවා. ඔයාලා අහලා තියෙනවද දන්නේ දේශගුණික කලාප කියලා දෙයක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේශගුණික කලාප වර්ගීකරණය කරන විදිහත් මේ පාඩම අවසානයේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දැන් අපි යමු තුන්වෙනි පාඩමට. තුන්වෙනි පාඩම තමයි පාංශු විද්‍යාව. මේකෙදී මූලික වශයෙන්ම පස නිර්මාණය වෙන්නේ කොහොමද? පාංශු පැතිකඩ කියන්නේ මොකද්ද? පාංශු පැතිකඩ සංවර්ධනය භෝග වගාවට බලපාන්නේ කොහොමද? භෝග වගාවට බලපාන පාංශු සංඝටක මොනවාද? පාංශු සෞඛ්‍යයට බලපාන සාධක මොනවාද? පසේ භෞතික ගුණාංග, පසේ රසායනික ගුණාංග මොනවාද වගේ කාරණා ගොඩක් මේ පාඩම තුලින් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඔයාලා දන්නවද දන්නේ මිනිස්සුන්ට සතුන්ට වගේම පසටත් හොඳ සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ට සතුන්ට එදිනෙදා තමන්ගේ ජීවිතය හොඳින් කරගෙන යන්න හොඳ සෞඛ්‍යයක් ඕනි වගේම භෝග වගාව කරන්නත් පස හොඳ සෞඛ්‍ය සම්පන්නව තියෙන්න ඕනි. ඉතින් මෙන්න මේ පසේ සෞඛ්‍ය ගැන මේ පසේ සෞඛ්‍ය පිරිහෙන්නේ කොහොමද? මේ පසේ ගුණාත්මය දියුණු කරන්න පුළුවන් ක්‍රම මොනවාද වගේ දේවලුත් මේ පාඩමේදී කතා කරනවා. ඒ වගේම තමයි මේ විවිධ පස් වර්ග ගණනාවක් තියෙනවානේ. ඔයාලා දන්නවා ඇති. ඔයාලා දැකලත් ඇති සමහර විට රතු පස් තියෙනවා, දුඹුරු පාට පස් තියෙනවා, අලු පාට පස් තියෙනවා. ඉතින් මේ පස් කොයි පැතිවලද වැඩිපුරම තියෙන්නේ, මොන වගේ පස් කාණ්ඩද මේ අපේ රට තුල තියෙන්නේ කියන කාරණාවත් මේ පාඩමෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඊළඟ මාතෘකාව තමයි ශාක පෝෂණය. මේකෙදී ශාක පෝෂක වර්ග උදාහරණ විදිහට ගත්තොත් ප්‍රාථමික පෝෂක, ද්විතීයික පෝෂක, ශුද්‍ර පෝෂක ගැන විශේෂයෙන් කතා කරනවා. ඒ වගේම ශාකවල පැවැත්ම සහ සංවර්ධනයට ශාක පෝෂක බලපාන විදිය කොහොමද කියලාත් කතා කරනවා. සාමාන්‍යයෙන් අපි වගා කරනකොට විවිධාකාරයේ පොහොර වර්ග අපි භාවිතා කරනවානේ. ඉතින් මෙන්න මේ පොහොර වර්ග ගැනත් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ පාඩම තුලින්. විවිධ රසායනික පොහොර කොහොමද මිශ්‍ර කරන්නේ? කාබනික පොහොර වර්ග හදන්නේ කොහොමද? ජෛව පොහොර වර්ග මොනවාද? ඒවා හදන්නේ කොහොමද? වගේ පොහොර වර්ග ඵලදායීව භාවිතා කරන්නේ කොහොමද කියන කාරණයක් මේ ශාක පෝෂණය කියන පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. පස්වෙනි පාඩම තමයි බිම් සැකසීම. මේ පාඩමේදී අපි මූලිකවම කතා කරනවා ඇයි අපි මේ බිම් සැකසීම සිද්ධ කරන්නේ කියලා. ඒ වගේම මේ බිම් සැකසීමට යොදා ගන්න උපකරණ මොනවාද කියලාත් මේ පාඩමේදී කතා කරනවා. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ භෝග සංස්ථාපනය කියලා දෙයක්. භෝග සංස්ථාපනය කියන්නේ පැල සිටුවීම. ඉතින් මේ පැල සිටුවීම සිද්ධ කරන්නේ කොහොමද? ඒවට භාවිතා කරන උපකරණ මොනවාද කියන දේත් මේ පාඩමේදී කතා කරනවා. ඒ වගේම ඔයාලා අහලා ඇති තවාන් පාත්ති දානවා කියලා දෙයක්. ඉතින් මෙන්න මේ තවාන් පාත්ති සකස් කරන විදිය, තවාන් පාත්ති වර්ග මොනවාද, තවාන් පාත්ති වලට යොදා ගන්න භෝග වර්ග මොනවාද කියන කාරණාවත් මේ පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. 6 වෙනි පාඩම තමයි ජල සම්පාදනය. ජල සම්පාදනයේ පාඩමේදී මූලිකවම කතා කරනවා විවිධ ජල ප්‍රභවයන්. ඒ කියන්නේ ජලය ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර ගැන. ඊළඟට මේ ජල විභවය වැඩි කරගන්න භාවිතා කරන ජල ඔසවන ක්‍රම. ජල ඔසවන ක්‍රම කියන්නේ මොකද්ද? නිකන් හිතන්නකෝ ලිඳකින් නම් එහෙම නැත්නම් ගඟකින් නම් මේ ජලය අපේ තියෙන භෝග වගාවට අපි අරගන්න ඕනිනේ. ඒකට සමහර විට අපි ලිඳකින් නම් වතුර ඇදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෝටර්ස් භාවිත කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ජල ඔසවන ක්‍රම ගැන මේ පාඩමේදී කතා කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා ගණිතමය කොටසක් ජල සම්පාදනය කාර්යක්ෂම කරගන්න අදාළ වෙනවා. ඊට පස්සේ ජල සම්පාදන ක්‍රම අක්‍රමවත් විදියට භාවිත කරාම ඇතිවෙන ගැටලු ගැනත් සාකච්ඡා කරනවා. ඒ වගේම ඒ ගැටලු වලට
කොහොමද අපි මුහුණ දෙන්නේ, කොහොමද ඒවා කළමනාකරණය කරගන්නේ කියන කාරණාවත් කතා කරනවා. ඔයාලා දන්නවා ජල සම්පාදනය කියන්නේ අපි භෝග වගාවට ජලය ලබා දෙන එක. ඉතින් ඒ වගේම මේ භෝග වගාවේදී මේ භූමියේ තියෙන වැඩි ජලය අපි ඉවත් කරන්නත් ඕනේ. එහෙම නැත්නම් මේ වැඩි ජලය අපිට අහිතකර විදියට බලපානවා. අන්න ඒකට භාවිතා කරන ජල වහන ක්‍රම ගැනත් මේ පාඩමේදී අවසාන වශයෙන් කතා කරනවා. ඊළඟ පාඩම තමයි ශාක කායික විද්‍යාව. එක පාරටම මම මෙහෙම ශාක කායික විද්‍යාව කියලා පාඩමේ නම කිව්වට ඔයාලට හිතාගන්න බෑනේ මොනවාද මේ පාඩමේ තියෙන්නේ කියලා. ඉතින් මේ පාඩමේ කතා කරන්නේ ශාකයක් තුළ සිද්ධ වෙන සිදුවීම් ගැන. උදාහරණ විදිහට ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය, ශාක ශ්වසනය, මේ දේවල් කොහොමද භෝග නිෂ්පාදනයට බලපාන්නේ, ශාක උත්ස්වේදනය, ශාකයක් තුළ ද්‍රව්‍ය අවශෝෂණය සහ පරිවහනය සිද්ධ වෙන ආකාරය වගේ දේවල්. ඒ වගේම තමා ශාක වර්ධක යාමක. එහෙමත් නැත්නම් ශාක හෝමෝන භාවිතය ගැනත් මේ පාඩමේදී කතා කරනවා. ඒ වගේම ශාක විකසනය, ඒ කියන්නේ ශාක වර්ධන පාරාමිතින් ගැනත් මේ පාඩමේ අවසාන වශයෙන් කතා කරනවා. 8 වෙනි පාඩම තමා ශාක ප්‍රචාරණය. ඇත්තටම කියන්න මේ යුනිට් එක හරිම ඉන්ට්‍රස්ටිං. ඉතින් මේකෙදී ශාක ප්‍රචාරණ ක්‍රම ගැන, ඊළඟට බීජ ප්‍රරෝහණය වෙන විදිහ ගැන, ඒ වගේම බීජ ජීවිතාවරක ගන්න සිද්ධ කරන විවිධ දේවල් ගැනත් මේ පාඩමේදී කතා කරනවා. ඒ වගේම සාර්ථක භෝග වගාවකට බීජවල තියෙන්න ඕනි තත්වයන් ගැනත් කතා කරනවා. මොකද අපි කොච්චර මහන්සිලා භෝග වගා කරත් පස සකසලා පොහොර දාලා මොනා කරලා හැදුවත් වැඩක් නෑ අපි භාවිතා කරන බීජ හොඳ තත්ත්වේ නැත්නම්. ඉතින් මේ ගැන අවබෝධයක් ගන්න ඔයාලට බීජවල ගුණාත්මක භාවය ගැනත් මේ පාඩමේදී කියලා දෙනවා. ඊළඟට ඔයාලා අහලා තියෙනවද දන්නේ බීජ සුප්තතාවය කියලා දෙයක්. බීජ සුප්තතාවය කියන්නේ බීජ ප්‍රරෝහණය වෙන්න අවශ්‍ය කරන සියලුම සාධක තිබිලත් මේ ජීවී බීජ පැලවෙන්නේ නැතුව යනවා. ඉතින් මේකට විවිධ හේතුන් තියෙනවා. මෙන්න මේ හේතුන් ගැනත් මේ පාඩමේදී විස්තර කරනවා. ඒ වගේම තමා නීරෝගී බීජ තෝරගන්න විදිහ, සාධක කළ බීජ හදාගන්නේ කොහොමද වගේ දේවල් ගැනත් මේ පාඩමේදී කතා කරනවා. වගේම අලිංගික ප්‍රචාරණය සහ ශුද්ධ ප්‍රචාරණය ගැනත් පැහැදිලිව මේ පාඩමේදී කතා කරනවා. 9 වෙනි පාඩම තමා ශාක අභිජනනය හා ජාන සම්පත් සංරක්ෂණය. මේකෙදී ප්‍රවේණික විද්‍යාව ගැන මූලිකවම කතා කරනවා. ඉතින් මේ ටොපික් එකේම තියෙනවනේ ජාන සම්පත් සංරක්ෂණය කියලා. ඉතින් මේ ශාකවල තියෙන ජාන කොහොමද සංරක්ෂණය කරන්න කියලා මේ පාඩමේදී කතා කරනවා. 10 වෙනි පාඩම තමයි පාලිත එහෙමත් නැත්නම් ආරක්ෂිත කෘෂි කර්මය. මේකෙදී භෝග වගාවේදී වායව සහ පාංශු පරිසර තත්ත්වයන් පාලනය කරන්නේ කොහොමද? ඒ වගේ මේ වගේ වැදගත්කම, ඒවට භාවිත කරන විවිධ ව්‍යුහ ගැනත් කතා කරනවා. 12 වන ශ්‍රේණියේ අවසාන පාඩම විදියට දැක්වෙන්නේ නිර්පාංශු වගාව. ඉතින් මේ පාඩමේදී නිර්පාංශු වගා ක්‍රම ගැන කතා කරනවා. රෝපිත වගා ක්‍රම, ඊළඟට ඝනමාධ්‍ය වගා ක්‍රම ගැනත් කතා කරනවා. රෝපිත වගා ක්‍රම කියන්නේ පස වෙනුවට ජලීය මාධ්‍යයක් භාවිතා කරලා වගාව සිද්ධ කරන ක්‍රම. ඝනමාධ්‍ය විදියට අපි ගත්තොත් කොහොබත් වගේ දේවල් පස වෙනුවට භාවිතා කරලා භෝග වගා කරන විදිය ගැන තමයි මේකෙදි කතා කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට රෆ් අයිඩියා එකක් එන්න ඇති කියලා 12 වන ශ්‍රේණියේ පාඩම් මාලාව ගැන. මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා අදට මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් 13 වන ශ්‍රේණියේ පාඩම් මාලාව සැකසීලා තියෙන විදිය සහ ඒ ගැන පුංචි විස්තරයක් එක්ක ඔයාලට අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මොකක් හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ඇග්‍රි කරන යාළුවෝ ඉන්නවා නම් එයාලටත් බලන්න මේක ෂෙයා කරන්න. මොකද අපි ඉගෙන ගන්නකොට දේවල් බෙදා හදාගෙන ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට අපි ඉගෙන ගන්න දේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ඔයාලට විශ්වයෙන් ලැබෙන දෙයක්. ඉතින් මේ ඇග්‍රි ක්ලාස්රූම්